Hi guys, welcome back to my channel, Alankani. Do you want to know? අදත් ඉතින් වෙනදා වගේම ඔයගලන්ගේ කැමැත්තට මුල් තැන දෙමින් ඔයගලන්ගේ රික්වෙස්ට් වලින් රික්වෙස්ට් එකක් තමයි අද වීඩියෝ එකට අරගෙන ආවේ. ඉතින් ගොඩ දෙනෙක් මට රික්වෙස්ට් කරලා තිබ්බා සිම්පල් මේකප් එකක් කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා මම සාමාන්‍යයෙන් මම මේකප් එකක් කරද්දි ටිකක් වැඩිපුර ටයිම් එක ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මට රික්වෙස්ට් කරලා තිබ්බා ඔයගලන්ට එච්චර ටයිම් එක නැහැ. ඔෆිස් යන්න හරි එහෙම නැත්නම් සාමාන්‍ය ගමනකට යන්න හරි ඒ වගේ දෙයකට ගැලපෙන සිම්පල් මේකප් එකක් ඉක්මනට කරගන්න පුළුවන් මේකප් එකක් පෙන්වන්න කියලා රික්වෙස්ට් ගොඩාක් ආවා. ඉතින් ඒක හන්දා අද මම තීරණය කරා මේ මේකප් ලුක් එක ඔයගලන්ට අරගෙන එන්න. සිම්පල් මේකප් එකක් ඒ වුණාට අඩුපාඩුවක් පේන්නේ නැති වෙන විදිහට අපි කොහොමද ඒක කරගන්නේ? අපි ටයිම් එක මැනේජ් කරන ගමන් මොන මොන ස්ථානවලටද වැඩිපුර ටිකක් ටයිම් එක යොදවලා කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ටයිම් එක සේව් කරගන්න පුළුවන් වෙන්නේ කොයි වගේ තැන්වලදීද කියලා මම මේ අතරතුර ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේ ටංගාලා කරන්න පුළුවන් විනාඩි 10කට වඩා අඩු කාලයක් තුළ කරන්න පුළුවන් මේකප් එක කරගන්න කියලා. Let's go to the video. අපි එහෙනම් ෆවුන්ඩේෂන් එක කරගෙන ඉමු මේ වගේ බියුටි බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන්. ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් භාවිතා කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. මොකද එතකොට ඉක්මනින්ම වෙලාව වැඩියෙන් යොදවන්න නැතුව මේ ආකාරයෙන් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. වෝටර් බේස් ෆවුන්ඩේෂන් එකක් නම් මේ වැඩේ තවත් ලේසි වෙනවා. මොකද ඔයාලට බ්ලෙන්ඩින් වලට ගොඩක් වෙලා යොදවන්න ඕනේ නැති හන්දා. එක කල එකක් ලයිට් තමයි මං ෆවුන්ඩේෂන් එක යොදාගන්නේ. මොකද ෆවුන්ඩේෂන්ස් ඔක්සිඩයිස් වෙනවා. මං ඒක ඔයගලන්ට කලින් කියලා තියෙනවානේ. ෆවුන්ඩේෂන් ගැන අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් මේ උඩින් දාන කාඩ් එක ක්ලික් කරලා ඔයාට බලන්න පුළුවන්. මේ හැම කාඩ් එකකම ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් දාලා තියෙනවා ඔයගලන්ට බලන්න අවශ්‍ය නම්. දැන් අපි කන්සීලර් වලට යමු. කන්සීලර් ගැනත් මම වෙනමම වීඩියෝ එකක් කරලා තියෙනවා. අද මේ ක්වික් මේකප් එකට මම හිතුවා කන්සීලර් පොඩ්ඩක් ගත්තොත් ඇති කියලා. ඉතින් අපි මේ විදිහට බ්ලෙන්ඩ් කරගමු. කන්සීලර් ඇප්ලයි කරගත්ත ගමන්ම අපි ඒක සෙට් කරගන්න ඕනේ. ඉතින් මම බේකින් වගේ ටෙක්නික්ස් වලට යන්නේ නැහැ. මේ වගේ පවුඩර් ටිකක් ඇප්ලයි කරලා ඔයාට සෙට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඊගාවට අයි මේකප් එකට යන එක. මොකද ෆෝල්අවුට්ස් තිබුණොත් ඒවා මූණට වැටෙන නිසා. නමුත් අද අපි ලොකු අයි මේකප් එකකට යන්නේ නැති නිසා ෆේස් මේකප් එක ඉවර කරගෙනම අපි අයි මේකප් එක කරමු. ඉතින් මේ විදිහට ඔයාට මූණ පවුඩර් කරගන්න පුළුවන්. ඉතින් අපිට විනාඩි 2ක් වෙනි කාලයක් තුළ මේ සියල්ලම මේ විදිහට ඉවර කරගන්න පුළුවන්. ඊගව ස්ටෙප් එක contouring and highlighting. අපි ක්‍රීම් ප්‍රොඩක්ට්ස් කිසි දෙයක් මේ සඳහා භාවිතා කරන්නේ නැහැ. ක්‍රීම් ප්‍රොඩක්ට්ස් භාවිතා කරාම බ්ලෙන්ඩ් කරගන්න අපිට ගොඩක් කාලය ගත කරන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි ඇත්තටම ෆවුන්ඩේෂන් එක විතරයි ක්‍රීම් වර්ගයකට භාවිතා කරන්නේ. මේ contouring සඳහා highlighting සඳහා මේ සියල්ලටම අපි powders use කරමු. ක්‍රීම් contour ක්‍රීම් highlighting ඒ සියල්ලම මම කරලා තියෙනවා මගේ වීඩියෝස් වල. මේ කාඩ් එකෙන් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලේසියෙන් විනාඩි 4ක් වෙනි කාලයක් තුළ වගේ මුළු මූණම මේ විදිහට ඔයාට සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි තව ටිකක් powder brush එක අරගෙන blend කරගන්නවා. පොඩ්ඩක් ඔයාට harsh වැඩි කියලා හිතනවා නම් contour lines හැමතිස්සෙම powder brush එකෙන් blend කරගන්න පුළුවන්. දැන් අපි highlighting කරන්නයි යන්නේ. High points of the cheek, nose and nose bridge, top of eyebrows and chin. next step එක තමයි eyebrows හදාගන්න එක. ඒකට නම් මම ටිකක් වෙලා ගන්නවා විනාඩි 2ක විතර කාලයක් අරගෙන ලස්සනට eyebrows හදාගන්න ඕනේ. මොකද ඒකින් තමයි ඔයාගේ මූණේ complete look එකක් එන්නේ. ඉතින් මුලින්ම eyebrows උඩ අතට පීරලා eyebrow tutorial එකේ කියලා දුන්න විදිහට eyebrows fill කරගන්න. චූටි ස්ට්‍රෝක්ස් වලින් නැචරල් විදියට eyebrows fill කරගෙන මස්කාරා ටිකක් use කරා නම් ඔයාට ඇත්තටම eye makeup එකක් අවශ්‍යම වෙන්නෙත් නැහැ. ඔයා ගොඩාක් හදිසියෙන් ඉන්න වෙලාවක නම් එන්න ඒ ට්‍රික් එක කරන්න පුළුවන්. අද අපි eye makeup එකකුත් කරනවා ගොඩක් simple. eyebrows දෙකම එක හා සමාන වෙන විදියට fill කරගන්න.
අද අපි අයි මේකප් එකට ට්‍රාන්සිෂන් කලර් එකකුයි ලිඩ් කලර් එකකුයි විතරයි භාවිතා කරන්නේ. විනාඩි 2ක් විතර අපිට ගන්න පුළුවන් අයි මේකප් එකට. දැන් අපි බලමු කොහොමද අයි මේකප් එක කරගන්නේ කියලා. මේ වගේ ෆ්ලෆි බ්‍රෂ් එකක් අරගෙන ට්‍රාන්සිෂන් කලර් එකක් මේ විදිහට ක්‍රීස් එකට ඇප්ලයි කරගන්න. මම මේ භාවිතා කරන්නේ MAC Cosmetics ලගේ බ්‍රවුන් කලර් එකක් තමයි ට්‍රාන්සිෂන් කලර් එක හැටියට භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි ලිඩ් කලර් එක හැටියටත් MAC Cosmetics සිංගල් පෑන් එකක තියෙන කලර් එකක් මම යූස් කරන්නේ. මම ඒක අතින් තමයි ඇප්ලයි කරන්නේ බ්‍රෂ් එකක් භාවිතා කරන්නේ නැතුව. මොකද ඒක හරියම ලේසියෙන් ඉක්මනින් කරගන්න පුළුවන් හදිස්සියට කරගන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ ඔයාට ඕනේ නම් අයිලයිනර් එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මම මේ වැඩේ ඉක්මනින් කරගන්න ඕනේ හන්දා ෆ්ලැට් බ්‍රෂ් එකක් අරගෙන ඒකට බ්ලැක් කලර් අයිෂැඩෝ ටිකක් අරගෙන මේ විදියට ලෑෂ් ලයින් එක දිගේ ඇප්ලයි කරගෙන යනවා. හරිම ලේසියෙන් සහ ඉක්මනින් මේ විදියට අපිට ඇස් දෙකටම මේ කලර් එක ඇප්ලයි කරගන්න පුළුවන් ලෑෂ් ලයින් එක දිගේ. පෙන්සිල් එකක් භාවිතයෙන් ඔයාට බොටම් ලයින් එකත් ඉක්මනින්ම ඇඳ ගන්න පුළුවන්. අයිබ්‍රෝස් වලටත් මං යූස් කරේ පෙන්සිල් එකක්. මොකද ගොඩක් වෙලාවට ක්‍රීම් හරි පවුඩර් හරි ප්‍රොඩක්ට් එකක් භාවිතා කරන්න ගියාම ටයිම් එක වැඩිපුර යන හන්දා. මස්කාරා භාවිතා කරන්නත් අමතක කරන්න එපා. ඒකෙනුත් ගොඩාක් කම්ප්ලීට් වෙච්ච ලුක් එකක් ඔයාට ඉන්ස්ටන්ට්ලි ලැබෙනවා. දැන් ඉතින් අපේ ෆේස් මේකප් එක සහ අයි මේකප් එක ගොඩක් ඉක්මනට ඉවර කරගත්තා. දැන් ඉතින් ලිප්ස් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. සිම්පල් මේකප් එකක් කරද්දි තවත් ට්‍රික් එකක් තමයි ඔයා ප්‍රොමිනන්ට් ලිප් කලර් එකක් භාවිතා කරන්න ඕනේ. මොකද එතකොට වැඩි දෙනෙක්ගේ අවධානය ඔයාගේ ලිප්ස් දෙක දෙසටයි එන්නේ. එතකොට වෙන්නේ ඔයාගේ මූණේ යම්කිසි අඩුපාඩුවක් තිබුණොතින් ඔයා ගොඩක් ටයිම් එක ගත්තේ නැති නිසා ඔයාගේ මූණට මොනවා හරි අඩුපාඩුවක් වෙලා තිබ්බොත් ඒක මග ඇරිලා යනවා. අපි එහෙනම් ලිප්ස් මේ විදියට ලයින් කරගෙන ලස්සන ලිප් කලර් එකක් භාවිතා කරලා බලමු කොහොමද ලුක් එක කියලා.